අදත් මේ ගැඹුරු විමර්ශනයේට අපේ ශ්‍රාවකයන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. හරි අපි අද මේ මූලාශ්‍රයේ තියෙන කරුණු අරගෙන අපේ මේ අලුත්ම ගැඹුරු විමර්ශනය ආරම්භ කරමු. ඉතින් අපි හැමදාම දකින ඒත් කවදාවත් එතරම් ගැඹුරින් හිතන්නේ නැති ව්‍යාපාර ලෝකයේ අදෘශ්‍යමාන පදනම ගැන අලුත් කෝණයකින් බලන්නයි අපි අද ලෑස්ති වෙන්නේ. ඔව් ඒක ඇත්තටම කාලෝචිත මාතෘකාවක් විශේෂයෙන්ම අපි ජීවත් වෙන මේ තරගකාරී සමාජය තුළ. අනිවාර්යයෙන්ම මේ උදේ අවදි වුණු වෙලාවේ ඉඳලා රාත්‍රියට නිින්දට යනකම් අපි පාවිච්චි කරන ජංගම දුරකථනය බොන තේ කෝප්පය යන ප්‍රවාහන මාධ්‍ය මේ හැම දෙම පිටුපස්සේ තියෙන්නේ දැවැන්ත ව්‍යාපාරික යාන්ත්‍රණයක්. මේ මූලාශ්‍රය අපිට බල කරනවා සාමාන්‍ය කඩයකින් කරන පුංචි ගනුදෙනුවක ඉඳලා ගෝලීය වෙළඳපොලේ සංකීර්ණ මෙහියුම් දක්වා විහිදුණු ඒ දැවැන්ත ජාලය ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. හරියටම. අපි ඒක ලියා ගන්න නම් ටිකක් අතීතයට යන්න වෙනව නේද? ඔව් මගේ අවධානය මුලින්ම දිනාගත්තේ අතීතයේ මිනිසා මේ හැමදේම තනියම කරගන්න උත්සාහ කරපු අවධිය ගැන තියෙන සටහන. හිතද බලන්න Tamanට ඕන කරන කෑම බීම, ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම තනියම හදාගන්න උත්සාහ කරපු ඒ යුගය. ඒක ප්‍රායෝගිකව බිඳ වැටෙන තැනින් තමයි මේ ව්‍යාපාරික ලෝකයේ බීජේ රෝපණය වෙන්නේ. අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කරොත් ඒ බිඳ වැටීම තමයි මිනිස් ඉතිහාසයේ වැදගත්ම හැරුම් ලක්ෂය. තනිවම සියල්ල කරගැනීමේ ආකෘතිය අසාර්ථක වෙන්නේ මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා එන්නෙන්නම සංකීර්ණ වීම නිසායි. ඒ සංකීර්ණත්වයත් එක්ක ඔවුන්ට සිද්ධ වෙනව අර අපි කියන විශේෂීකරණය කියන සංකල්පයට යන්න. ඒ කියන්නේ Tamanට ස්වභාවිකවම දක්ෂතාවයක් තියෙන දේවල් වලට කොටු වෙන එක නේද? ඔව්. Taman ජීවත් වන පරිසරයේ බහුලව සම්පත් තියෙන Tamanට හැකියාව තියෙන නිශ්චිත දේවල් පමණක් නිෂ්පාදනය කරන්න උන් පෙළඹෙනවා. යම් කෙනෙක් ගොවිතැනට දක්ෂ නම් ඔහු ඒක පමණක් කරනවා. තව කෙනෙක් ආයුධ හදන්න දක්ෂ නම් ඔහු ඒක කරනවා. මෙන්න මේ විශේෂීකරණය නිසා තමයි පළවෙනි වතාවට තමන්ගේ පරිභෝජනයට වඩා වැඩි යමක්, ඒ කියන්නේ අතිරික්තයක් මිනිස්සු අතේ ඉතුරු වෙන්න පටන් ගන්නෙ. හරි. අපි මේක ලියාගමු. එතනින් තමයි අර බාටර් ක්‍රමය, ඒවත් නැත්තම් බාණ්ඩ හුවමාරුව කරලියට එන්නේ නේද? හැබැයි මූලාශ්‍රයේ කියවනකොට මට තේරුණු දෙයක් තමයි මේ බාටර් ක්‍රමය කියන්නේ හරිම ඝර්ෂණයක් තියෙන පවත්වාගෙන යන අමාරු යාන්ත්‍රණයක් කියන එක. ඒක ඇත්ත. ඒක ලේසි දෙයක් නෙවෙයි. මේ හිතලා බලන්නකෝ. මම ළඟ වී අතිරික්තයක් තියෙනවා. මට රෙදිපිලි අවශ්‍යයි. මම රෙදිපිලි තියෙන කෙනෙක් හොයාගෙන ගියාම එයාට වී අවශ්‍ය නැත්තම් එයාට ඕනේ ලී බඩු නම් එතන ගනුදෙනුවක් වෙන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. අර අවශ්‍යතා දෙකක් එකිනෙක ගැළපීමේ අභියෝගය එදා සමාජය ඇතුලේ ලොකු තදබදයක් ඇති කරන්නේ නැති. ඒ ප්‍රායෝගික අපහසුතාවයන් මඟහරවා ගැනීමේ නිරන්තර උත්සාහය තමයි අද අපි මේ දකින මුදල් මත පදනමුණු සංකීර්ණ ගෝලීය වෙළඳපොළක් දක්වා විකාශනය වෙලා තියෙන්නේ. අද වෙද්දි කවුරුවත් Tamanට අවශ්‍ය දේ තනියම හදාගන්නේ නැහැ. ගොවියා සහල් නිපදවනකොට වඩුවා ලී බඩු හදනවා, ගුරුවරයා උගන්වනවා. ඒ උදාහරණය නිස්මතු වෙන්නේ අද සමාජයේ තියෙන අන්‍යෝන්‍ය රඳා පැවැතුමයි. අපිට මේක මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. අද ජීවත් වන අපි සෑම කෙනෙක්ම දවසේ එක් නිශ්චිත කාල සීමාවකදී නිෂ්පාදකයෙක් විදියට පෙනී ඉන්නවා. ඊට පස්සේ දවසේ අනිත් කාල සීමාව පුරාවටම අපි පාරිභෝගිකයෙක් විදියට කටයුතු කරනවා. Tamanගේ ශ්‍රමය හෝ දැනුම යොදවලා යමක් සමාජයට එකතු කරනවා වගේම අනිත් අය නිෂ්පාදනය කරපු දහසක් දේවල් අපි පරිභෝජනය කරනවා. මේ අන්ත දෙකේ ආකරන පාලම තමයි ව්‍යාපාරය කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් නේතෝ අපිට පැවැත්මක් නැහැ. පැහැදිලිවම. ඒ වගේම මූලාශ්‍රය පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් තමයි මේ ක්‍රියාවලිය අද භූගෝලීය සීමාවන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිලා තියෙන ආකාරය. ඒ කියන්නේ අර විශ්ව ගම්මානයේටින සංකල්පය අතීතයේ කෙනෙක් ගනුදෙනු කළේ Tamanගේ ගමේ එමන් නැත්නම් අල්ලපු ගමේ අයත් එක්ක විතරයි නේද? හැබැයි අද තොරතුරු සහ sannivedana තාක්ෂණයේ පිම්මත් එක්ක මේ සීමාවන් ඔක්කොම බොඳ වෙලා ගිහින් අපි අතේ තියෙන මේ ජංගම දුරකථනයේ දිහා බැලුවොත් ඒකේ තියෙන ඛනිජ සම්පත් අප්‍රිකාවෙන් ගෙනාපුවා වෙන්න පුළුවන්, මෘදු කාංග ඇමරිකාවෙන් නිර්මාණය කරපුවා වෙන්න පුළුවන්, එකලස් කිරීම ආසියානු රටක කරපුවා වෙන්න පුළුවන්. ඔව් ලෝකෙ වටේම විසිරලා තියෙන්නේ. අන්තිමට ඒක පාවිච්චි කරන්නේ අපි. මේ තරම් දැවැන්ත ඛණ්ඩනීය වුණු නිෂ්පාදන ජාලයක් එකට ගැට ගහලා ලෝකේ ඕනෑම තැනකින් නම් භාණ්ඩයක් ඇනෝම් කරන්න පුරුවන් තත්වයට අද ව්‍යාපාරික ලෝකයේ විකාශනය වෙලා තියෙනවා. ඒ ගෝලීකරණයත් එක්කම තමයි ව්‍යාපාරවලට පුළුවන් වෙලා තියෙන්නේ මිනිස් මනස කියවාගෙන ඔවුන්ගේ හැසිරීම් පාලනය කරන්න මූලාශ්‍රයේ අන්තර්ගත වන වඩාත්ම ගැඹුරු සහ මනෝවිද්‍යාත්මකව වැදගත්ම කොටසට අපි දැන් පිවිසෙනවා.
ඒ තමයි අවශ්‍යතා සහ වුවමනා අතර තියෙන පැහැදිලි නමුත් බොහෝ දෙනෙක් පටලවා ගන්නා වෙනස. ඔව් සාමාන්‍ය කතාබහේදී අපි මේ වචන දෙකම එකම අර්ථයෙන් පාවිච්චි කළාට ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ මේ දෙක අතර තියෙන අහසට පොළොව වගේ වෙනසක්. හරියටම අපි බලමු අවශ්‍යතා කියන්නේ මොනවද කියලා. ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු දේවල් තමයි අවශ්‍යතාව වෙන්නේ. කෑම, ඇඳුම්, නිවාස කියන්නේ මූලිකම දේවල්. ඊට අමතරව නව සමාජයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය වගේ දේවලුත් මේ ගොඩටම වැටෙනවා. මේවා හැමෝටම පොදුයි නේද? ඔව් ලෝකෙ කොහේ හිටියත් කුසගින්න, පිපාසය කියන දේවල් හැමෝටම දැනෙනවා. අනික මේවා ප්‍රමාණයෙන් සීමිතයි. හැබැයි මේකේ තියෙන විශේෂම දේ තමයි ව්‍යාපාරිකයින්ට කිසිම දවසක මේ අවශ්‍යතා අලුතෙන් නිර්මාණය කරන්න බැහැ කියන එක. මෙතනදි තමයි මේක ඇත්තටම රසවත් වෙන්නේ. ව්‍යාපාරයකට බැහැ මිනිස්සෙකුට අලුතෙන් කුසගින්නක් හදන්න. ඒක අපේ ඇඟ ඇතුලෙන් මේන දෙයක්. එහෙනම් ව්‍යාපාර කරන්න මොකද්ද? ඒ ස්වභාවික අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න පුළුවන් විවිධ විකල්ප මාර්ග නිර්මාණය කරන එක තමයි වුන් කරන්නේ. අනේ විකල්ප වලට තමයි අපි වුවමනා කියලා කියන්නේ. අන්න හරි. ඒක තවත් පැහැදිලි කරොත් අපි ආහාර කියන අවශ්‍යතාවය ගමුකෝ. ඒක සපුරා ගන්න කෙනෙකුට බත් කන්න පුළුවන්, තව කෙනෙකුට ඉන්දියාප්ප කන්න පුළුවන්, තවත් කෙනෙකුට අයිස්ක්‍රීම් හරි කේක් හරි කන්න පුළුවන්. අන්නේ ඉන්දියාප්ප අයිස්ක්‍රීම් කේක් කියන්නේ වුවමනාවන්. ඒ වගේම ඇඳුම් කියන්නේ අවශ්‍යතාවයක් වුණාට ජීන්ස් කලිසමක්ද සාරියක්ද නිලැඳුමක්ද කියන්නේ වුවමනාවක්. ඒ කියන්නේ අවශ්‍යතාවයක් ජීවත් වෙන්න අනිවාර්ය වුණාට වුවමනාව කිසිසේත්ම අනිවාර්ය නැහැ. මං කේක් නොකා හිටියා කියලා මරණයට පත් වෙන්නේ නැහැ. මොකද මට ඒ වෙනුවට වෙනත් ඕනෑම දෙයකින් මගේ කුසගින්න නිවා ගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලම ආයුධය තමයි ඔවුන්ට පුළුවන් අපේ මනසක බලපෑම් කරලා මේ වුවමනාවන් අලුතෙන් නිර්මාණය කරන්න. ඒක මහා පුදුමසාගත දෙයක් නේද? ඇත්තරම වෙලද දැන්වීම සමාජ මාධ්‍ය හරහා ඔවුන් අපිට ඒත්තු ගන්නවා අපේ පිපාසය නිවා ගන්න නම් බොන්න ඕනේ වතුර නෙවෙයි මේ නිශ්චිත සන්නාමේ ඇනිබීම එක කියලා. මෙන්න මේ සංකල්පය තුල තමයි ව්‍යාපාරික ලෝකේ රහස හැංගිලා තියෙන්නේ. වුවමනාවන් කියන්නේ අසීමිත දෙයක්. පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය, සමාජ මට්ටම, අධ්‍යාපනය අනුව වුවමනාවන් වෙනස් වෙනවා. ඒවා හරිම සංකීර්ණයි. ව්‍යාපාර පවතින්නේ සහ වර්ධනය වෙන්නේ මේ අසීමිත වුවමනාවන් ඉලක්ක කරගෙනයි. මිනිසාගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවට සරිලන නව වුවමනාවන් නිර්මාණය කරලා ඒවා වෙළඳපොළට මුදා හැරීම තමයි සාර්ථක ව්‍යවසායකයෙකුගේ මූලිකම කාර්යභාරය. එහෙම බලද්දී ව්‍යාපාරවල අරුමුණු ගැනත් අපිට අලුතින් හිතන්න වෙනවා. මූලාශ්‍රයේ සඳහන් වෙනවා ව්‍යාපාරයක ප්‍රධාන අරුමුණ ලාභ ලැබීම කියලා. හැබැයි රජය ආයතන වගේ සමහර ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සමාජ සුබ සාධනය වෙනුවෙන්. ඒ වගේම ලාභ ලබන පෞද්ගලික ව්‍යාපාරවලට උනත් උප අරුමුණු රාශියක් තියෙනව නේද? ලාභය කියන එක පමණක්ම ඉලක්ක කරගෙන ව්‍යාපාරයකල දිගු ගමනක් යන්න බෑ නේද? පැහැදිලිවම බෑ. ලාභය කියන්නේ ව්‍යාපාරයක පැවැත්මට රුධිරය වගේ අත්‍යවශ්‍ය දෙයක් වුණාට ඒක පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මූලාශ්‍රයේ මේ උපාරමුණු ගැන විග්‍රහ කරලා තියෙනම පාරිභෝගික තෘප්තිය, භාණ්ඩවල ගුණත්වය අඛණ්ඩව පවත්වා ගැනීම, ඒ වගේම රැකියා උත්පාදනය මීට අයිතියි. ඔව් ඒ වගේම සේවක සුබ සාධනය. නූතන ව්‍යාපාර සේවකයෙකුට නිකම්ම වැටුපක් දීලා තහෝද ගන්නේ නැහැ. ඔවුන්ගේ ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් වගේ දේවල් පවා ව්‍යාපාරය විසින් ලබා දෙනවා. මොකද සේවකයන්ගේ මානසික සහ කායික සෞඛ්‍යය කෙලින්ම ව්‍යාපාරයේ ඵලදායීතාවයක බලපාන නිසා. ඒක හරියටම හරි. මේ ඔක්කොම කරගෙන තමයි ව්‍යාපාර රබි මුලින් කියපු දේවල් වෙළඳපොළට නිකුත් කරන්නේ. මෙතනදී අපි ව්‍යාපාර වර්ග දෙකක් ගැන කතා කරන්න ඕනේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපීමේ ව්‍යාපාර. ඒක සරලව ගත්තොත් ස්පර්ශ කළ හැකි මෝටර් රථ, ජංගම දුරකථන වගේ දේවල් නිපදවන තැන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර විදිහටත් රක්ෂණ, බැංකු, රූපලාවන්‍යාගාර, අධ්‍යාපන ආයතන වගේ යම් ක්‍රියාවලියක් සපයන තැන් සේවා සැපීමේ ව්‍යාපාර විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ මොන දේ කරන්නත් ඕන්ට මූලික සම්පත් ටිකක් ඕනේ වෙලව නේද? ඔව්. ඒ සම්පත් වලට තමයි අපි නිෂ්පාදන සාධක කියලා කියන්නේ. මේ සියල්ල නිර්මාණය වීමට අවශ්‍ය සාධක 4ක් මූලාශ්‍රයේ ඉතා තාර්කිකව ගොඩනගලා තියෙනවා.
පළවෙනි එක භූමිය. ඒ කියන්නේ අපි මේ පය ගහලා ඉන්න පස විතරක් නෙවෙයි නේද? නෑ ස්වභාවික සම්පත් සියල්ලම මීට අයිති. ඛනිජ සම්පත්, වන සම්පත්, ජලය වගේ ස්වභාව ධර්මයෙන් ලැබෙන හැමදේම ව්‍යාපාරික භාෂාවෙන් භූමිය කියන සාධකයට වැටෙනවා. දෙවෙනි එක තමයි ශ්‍රමය. ඒ කියන්නේ කය වෙහෙසන පතල්කරුවන්ගේ ඉඳලා මනස වෙහෙසන ගණකාධිකාරීවරුන් දක්වා ලබා දෙන සියලුම මිනිස් දායකත්වයන්. තුන්වෙනි එක ප්‍රාග්ධනය. ගොඩක් අය හිතන්නේ ප්‍රාග්ධනය කියන්නේ සල්ලි කියලා විතරයි. හැබැයි යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි වගේ මිනිසා විසින් සකස් කළ තවත් නිෂ්පාදනයකට යොදා ගන්න ඕනෑම දෙයක් ප්‍රාග්ධනයක්. අනිවාර්යයෙන්ම. ඉතින් මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන තුන නිකම්ම තිබ්බ කියලා නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. මේවා එකට එකතු කරලා මෙහෙවන්න යම් බලවේගයක් අවශ්‍යයි. ඒක තමයි හතරවෙනි සාධකය. ඒ කියන්නේ ව්‍යවසාය. ඊට සාධක සියල්ල එක්තෙන් කරමින් අවදානම් දරාගෙන තීරණ ගන්නා ක්‍රියාවලිය තමයි මේ. ඉතින් මේ හැම දෙකින්ම අදහස් වෙන්නේ කුමක්ද? ව්‍යාපාරයක් කියන්නේ හුදෙක් මේ සාධක හතර එකතු කරලා බඩු හදන මැෂින්මක් විතරද? කොහෙත්ම නැහැ. ව්‍යාපාරයක් කියන්නේ හුදෙක් අයිතිකරුවන්ගේ පමණක් දෙයක් නෙවෙයි. ඒ සමාජ නැමැති මහා සාගරය සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන සජීවී ඒකකයක්. මූලාශ්‍රයයකට කියන්නේ ඇල්මැති පාර්ශ්වය. එමත් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් කියලා. ව්‍යාපාරයකට සම්බන්ධ විවිධ පාර්ශ්ව රාශියක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ අරමුණු එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පරයි. ඒක ඇත්තටම සංකීර්ණ දැලක් වගේ. අපි මේ පාර්ශ්වයන් ස්කින් එක අරන් බැලුවොත් මුලින්ම ඉන්නවා අයිතිකරුවන්. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ Taman යෙදූ මුදලට උපරිම ලාභයක් සහ සුරක්ෂිතතාවයක්. හැබැයි අනිත් පැත්තේ ඉන්නවා ගනුදෙනුකරුවන්, එහෙම නැත්නම් පාරිභෝගිකයින්. ඔවුන් අපේක්ෂා කරන්නේ සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ. එතකොට බලන්නකෝ මේ දෙගොල්ලන්ගේ ගැටුම. පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩ දුන්නොත් අයිතිකරුවේ ලාභය අඩු වෙනවා. ලාභය වැඩි කරන්න මිල ඉහළ දැම්මොත් පාරිභෝගිකයා තෘප්තිමත් වෙනවා. හරියටම. ඊළඟට ඉන්නවා සේවකීන් සහ කළමනාකරුවන්. ඔවුන් සාධාරණ වෙටුප්, රැකියා සුරක්ෂිතභාවය සහ වෘත්තීය තෘප්තිය අපේක්ෂා කරනවා. සේවකීන්ගේ වෙටුප් වැඩි කරනවා කියන්නේ ව්‍යාපාරයේ වියදම් ඉහළ යනවා කියන්නට. ඒක කෙලින්ම අයිතිකරුගේ ලාභයට බලපානවා. ඊට පස්සේ සපයුම්කරුවන් ඉන්නවා. ඔවුන් අඛණ්ඩ ඇනවුම් සහ નિયમિત වේලාවට මුදල් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව රජය සහ ප්‍රජාව ඉන්නවා. රාජ්‍ය බදු ආදායම් වගේම නීතිගරුක බව බලාපොරොත්තු වෙනවා. ප්‍රජාව ඒ කියන්නේ පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන් වගේ අය බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයෙන් පරිසරයට හානියක් නොවි රැකියා උත්පාදනය වෙලා සමාජ සුබ සාධනය සිද්ධ වෙනවා දකින්න. කර්මාන්ත ශාලාවකින් ගමේ ගඟට අපද්‍රව්‍ය මුදා හරිනවා නම් එතන ලොකු ගැටුමක්. මේ ලිස්ට් එකට මූල්‍ය ආයතන, තරඟකරුවන් සහ අනාගත ආයෝජකයින් පවා ඇතුළත් මේ හැමෝම ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරනවා. මෙහි ඇති විස්මිත කරුණ නම් ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් මේ සෑම පාර්ශවයක්ම සෑහීමකට පත්විය යුතු වීමයි. ව්‍යාපාරය ඔවුන්ගෙන් දායකත්වයක් බලාපොරොත්තු වෙනවා වගේම ඒ කියන්නේ සේවකයන්ගෙන් පරදායීතාවය, රජයෙන් දිරිගෙන්වීම වගේ දේවල් ඔවුන් ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. මේ සමතුලිතතාවය පවත්වා ගැනීම තමයි ලොකුම අභියෝගය. අද අප සාකච්ඡා කර මේ මූලාශ්‍රයට අනුව අපිට පැහැදිලි වෙනවා ව්‍යාපාර යනු හුදු මුදල් ඉපැයීමේ යන්ත්‍ර පමණක් නොවන බව. එය මිනිස් අවශ්‍යතා, තාක්ෂණීය විවිධ සම්පත් සහ සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ බලාපොරොත්තුව එකට ගිතී ඇති අතිශය සංකීර්ණ පරිසර පද්ධතියක්. අපි එදිනදා කරන පුංචි ගනුදෙනුවක් පිටුපස පවා තියෙන්නේ මේ මහා දැවැන්ත ක්‍රියාවලියයි. ඒක ඇත්ත. මේ කරුණු සියල්ල විශ්ලේෂණය කිරීමෙන් පසුව මේ තුලින් ඊටා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. ව්‍යාපාරවලට අපේ වුවමනාවන් අසීමිතව නිර්මාණය කර හැකි බව අපි මේ විමර්ශනයේදී දුටුවා. එහෙත් එම නිෂ්පාදන සඳහා භාවිතා වන භූමිය සහ ස්වාභාවික සම්පත් ඊටා සීමිතයි. එසේනම් සීමිත සම්පත් සහිත ලෝකයක් තුල මිනිසාගේ අසීමිත වුවමනාවන් නිර්මාණය කරමින් ඉදිරියට යන මෙම ගෝලීය ව්‍යාපාරික විශ්ව ගම්මානයේ අනාගත සමතුලිතතාවය කෙසේ විසඳෙනු ඇද්ද? ඒක අපිට ලේසියෙන් අමතක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ගැඹුරු සිතුවිල්ලත් එක්කම අපි අදට අපේ මේ විමර්ශනය මෙතනින් නිමා කරනවා. මේ සංකීර්ණ ව්‍යාපාරික ලෝකය ගැන තවදුරටත් ගවේෂණය කරන්න අපි ඔබට ආරාධනා කරනවා.